හලෝ යාළුවනේ කාටද කියන්න පුළුවන් මම මේ ඉන්න තැන මෙතන ගොඩක් කට්ටිය මං හිතන්නේ ඇවිල්ලා නැහැ. මෙතන දැන තියෙනවනම් මේක ඔයාලා අහලා ඇති මේක Google එකේ තියෙනවා ඕන සර්ච් කරලා බලන්න. මෙතන ඇවිල්ලා ජනප්‍රවාදයේ කියවෙනවා කතරගම දෙවියන් ලංකාවට පැමිණියේ මේ ඔබට පේනවා ඇති මේ ඔයාලට පේනවා මේ මේක ඇත්තටම ගල් තලාවක් තියෙන්නේ. හරිද? මේ ගල් තලාව මම ඔයාලට පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම්. මේකේ තියෙන්නේ මේ ඔරුවක් හැඩයට තියෙන්නේ. ඔරුවක් හැඩයට තමයි තියෙන්නේ. මේක ලංකාවට මේ ගොඩ වැස්සේ මෙතනින් කියනවා. එතකොට බලා ගන්න පුළුවන් මෙතන පැත්තෙන් අපිට පේනවා තව ගලක් තියෙනවා. එතන තියෙන්නේ එහා පැත්තේ ඔක්කොන්ද දේවාලය. මුලින්ම කතරගම දෙවියෝ ලංකාවට ගොඩ වැස්සේ මෙම ස්ථානයට කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. එතකොට කතරගම දෙවියන් මෙම ස්ථානට පැමිණියේ රන් ඔරුවක කියනවා. ඊට පස්සේ මේ රන් ඔරුව මේ රන් ඔරුව බෙදා ගන්න බැරුව මේ රටේ හිටපු මිනිස්සු ඔයාලට පේනවා ඇති ලස්සනයි බලන්න මුහුද පැල්ල වැඩි වෙනකොට මේ පැත්තට වතුර දානවා. මේ රන් ඔරුව බෙදා ගන්න බැරුව මිනිස්සු මේ ගහ මරා ගත්තා කියනවා. එතකොට ඒ නිසා කතරගම දෙවියන් විසින් මේ රත්තරන් ඔරුව ගලක් බවට පත් කරා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේක මේ ඔයාලා සර්ච් කරලා බලන්න Google එකේ තියෙනවා. එතකොට මෙතනින් තමයි මුලින්ම කතරගම දෙවියෝ ලංකාවට ගොඩ බැහැලා තියෙන්නේ. එතකොට මෙතනින් එහා පැත්තට ගිහපුවම ඔයාලට මෙතන මේ ඔක්කොන්ද දේවාලයට එනවනම් අනිවාර්යයෙන්ම මේ ස්ථානේ බලා ගන්න පුළුවන්. කුමන ජාතික වන උද්‍යානයේ යාබදව තමයි මේක තියෙන්නේ. ඒ වෙරළ තීරයට ආසන්නයෙන් පිහිලා තියෙන්නේ. ඇත්තටම මේ ලස්සන ස්ථානයක් ඇතින් මුහුද තියෙන්නේ. මම ඔයාලට පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම්. මේකෙත් ඔයාලට යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මොකක්ද මෙතන තියෙන්නේ කියලා. ඇත්තටම ලස්සන තැනක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේක දැන් මම මේකෙන් පල්ලෙහාට බහැලා ඉන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක දැන් ඔරුවක හැඩයට තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ ඔරුවක් අනිත් පැත්ත හරවලා තමයි මේ හරවපු හැඩයට තමයි මේක තියෙන්නේ. ඔරුව අනිත් පැත්ත හරවලා මේ ගලක් බවට පත් කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ඇත්තටම ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද ඊටලා තියෙන ආකාරය අනුව බලන්න එතනින් අවසానයි. ඇත්තටම මේ මෙතන ගොඩක් කට්ටියට එන්න දන්නේ අනික ගොඩක් දුරයි. එනවනම් පානම කරහා එන්න ඕන මේ කොමන ජාතික වන උද්‍යානයේ ඇතුල් වෙන්න. එතන තමයි මේ ස්ථානේ හම්බ වෙන්නේ අපිට. මොකද දේවාලයේ ආසන්නයේ තියෙන වෙරළ තීරයේදී අපිට මේක බලා ගන්න පුළුවන්. තාමත් ලස්සන දැනක්. තාටියක් ඈතට ගිහිල්ලා වෙන්නන්න මම මේ ෆෝන් එකෙන් පැහැදිලි වෙයිද දන්නේ නැහැ. ඔයාලට තියෙන ෆෝන් එකෙන් තමයි මේ වීඩියෝ කරලා වෙන්නන්නේ. ඇත්තටම ලස්සනයි. මම මෙතනින් වීඩියෝ එක නතර කරනවා. හැමෝම මගේ YouTube channel එක subscribe කරන්න. හැමෝටම ස්තුතියි.